හැම සාදරයෙන් පිළිගන්නවා ෆයින් academy YouTube channel එකට. අද අපි ඩිස්කස් කරන්න valuable finance plc එකේ interim financial report එක මේ recently CSC website එකේ නිකුත් වුණ. ඒකට මේක තුන්වෙනි කාර්තුවට තමයි මේ interim report එක නිකුත් වුණේ. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට නරඹලා දැනුමක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකට like එකක් දාන්න. තවත් කට්ටියට ඉන්ට්‍රස්ට් කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට ෂෙයා කරන්න පුළුවන් මේ link එක. එවම ෆයින් academy එකට ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න subscribe කරන්න. හරි. අර මුලින්ම valuable finance plc එකේ overview එකක් ගමු. ඒතර valuable finance plc එක ඇවිල්ලා leading licensed non banking financial institute එකක්. ඒතකොට මේගොල්ලෝ නිකුත් කරන services ගත්තොත් leasing loans, deposits, එතකොට personal loans, wheel draft, auto draft වගේ ඒවා gold loans උත් කරනවා, business loans වගේ දේවල් මේගොල්ලෝ කරනවා. එතකොට මේක valuable group එකේ කම්පැනි එකක්. එතකොට මේක එස්ටැබ්ලිෂ් කරලා තියෙන 2005. එතකොට මේක 80 බ්‍රාන්චස් 85ක් විතර දැනට තියෙනවා. ඒ වගේම ලක්ෂ 5කට අධික කස්ටමර් බේස් එකක් තියෙනවා. එතකොට ෂෙයා හෝල්ඩර් ස්ට්‍රක්චර් එක අපි ඩිස්කස් කරොත් valuable investment private limited එකේ 51.44 ෂෙයා එකක් තියෙනවා. එතකොට valuable finance plc ගේ යටතේ valuable properties තියෙනවා. එතකොට 148.6ක් other shareholders ලාට ownership එකක් තියෙනවා. හරි. ඊට බලමු awards and accolades පැත්තට ආවොත් 2020 මම හිතන්නේ මේක ගොඩාක් awards මේ කම්පැනි දිනලා තියෙනවා. ඒ අතරින් මම කීපයක් තමයි මේ 2020 දී received A+ branding rating for the brand finance ශ්‍රී ලංකාවේ 2020 certified great place to work කියන award එක අරන් තියෙනවා. 2020 දී rank 21 දී one of the top 40 best places to work in Sri Lanka කියලා. එතකොට ඒ වගේම financial පැත්තෙන් best finance company කියන එක දිගින් දිගටම අරගෙන තියෙන 2022 21 23 යන අවුරුදුවල ඉතින් ඉතාමත්ම හොඳ awards ප්‍රමාණයක් අරන් තියෙනවා. ඉතින් ඒකෙන් ඔබට පිළිඹු වෙනවා මේ financial valuable finance එක කොච්චර වැදගත් value company එකක්ද කියලා. අපි එනම් financial performance පැත්තට එමු ඩිස්කස් කරන්න. එතකොට 2025 financial year එකේදී මුල් මාස 9ට අදාළ interim financial report එක අපි analyze කරලා බලමු. එතකොට gross income එක year on year බැලුවොත් ඒ මාස 9 තුලදී 18.5 billion ප්‍රමාණය revenue එකක් generate කරලා තියෙනවා. මේ අවුරුදු 2024ට comparatively 31%ක growth එකක්. ඒ වගේම net interest income එක 7.9 billion ජෙනරේට් කරලා තියෙනවා. 2024 යගේ 5.9 134ක වැඩිවීමක්. net fee and commission income එක 0.85 billion. එතකොට 2024 දී 0.56 billion. එතකොට එහෙම බැලුවොත් 52% increase එකක් තියෙනවා. total operating income එක එතකොට 10.1 billion 2025 මාස 9ක් තුලදී ජෙනරේට් කරගෙන තියෙනවා. ඒ වගේම 2024 දී යගේ 7.5 billion 35% increase එකක්. ඒත් impairment charges උත් මේගොල්ලෝ 0.26 billion වෙන් කරලා තියෙනවා මේ මාස 9 තුලදී. 2024 2.22 එතකොට 18ක වැඩිවීමක් impairment charges වලට allocate කරලා තියෙනවා 2024ට සාපේක්ෂව. ඒක මේ ආර්ථික අපිට දකින්න පුළුවන් මේගොල්ලෝ loans වැඩිපුර දෙනකොට මේ impairment charges ප්‍රමාණයක් වැඩිවීමක් apportionate කරන ගතියක් දක්නට ලැබෙනවා. profit after tax ගත්තොත් 2.6 billion report කරලා තියෙනවා. 2024 දී 1.8 billion තමයි ඒ අදාළ මාස 9ට දක්වලා තියෙන. ඉතින් 144ක වර්ධනයක්. ඒ වගේම earning per share annualize කරලා ගත්තොත් 14.77 මාස ඒ අවුරුද්ද තුලදී annualize කරලා ගත්තාම එනවා. එතකොට මේ 2024 10.19 cents තමයි තියෙන්නේ. එතකොට 45% growth එකක්. return on assets ගත්තොත් 2.49% growth එකක් දක්නට ලැබෙනවා. 2024 2.44 2%
වැඩිවීමක් ඊටම හොඳ ප්‍රමාණයක් 2% වලට වඩා වැඩියෙන් තියෙනවා. නේද return on equity එකත් 21.59% ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම 2017.6 සිරිස් වක වැඩිවීමක් දක්නට ලැබෙනවා. cost to income ratio එකත් latest annual report එකේ 2024 report එකේ 2023ට සාපේක්ෂව ගත්තොත් 141යි 2024 දී 2023 දී 150. ඉතින් cost to income ratio එකත් අඩු කරගෙන තියෙනවා. ඉතාමත් හොඳ දෙයක්. මොකද රුපියලක් ජෙනරේට් කරන්න cost එක කොච්චරද කියන තමයි මේක ඇනලයිස් කරන්න. ඉතින් එක අඩුවීමක් දක්නට ලැබෙනවා. ඉතින් ඒ කියන්නේ efficiency එක වැඩි වෙලා තියෙනවා. එතකොට ජෙනරේෂන් එකේ valuable finance එකේ. එතකොට total assets ප්‍රමාණය අපි ගත්තොත් 2025 දී දෙසැම්බර් 31කට අදාළව 167.4 බිලියන් report කරලා තියෙනවා. 2024 දී මේ ඒ අදාළ මාර්තු 31කට අදාළව 111.6 බිලියන් තමයි තිබෙන්නේ. ඉතින් ඒ මාස 9 තුල 50ක දියුණුවක් දක්නට ලැබෙනවා. loans and advances උත් මාස 9ක් තුලදී මේගොල්ලෝ 55% වලින් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ 121.9 බිලියන් ප්‍රමාණයටම වැඩි වෙලා තියෙනවා 78.4 වලින්. તો ඩිපොසිට්ස් ප්‍රමාණයත් අපිට දක්නට ලැබෙනවා 117කින් වැඩි වෙලා තියෙනවා. total liabilities උත් 156කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ණය ගැනීම කරලා තියෙනවා. financial report එක analyze කරොත් දක්නට ලැබෙනවා. පොලි ගෙවන ණය ප්‍රමාණය වැඩි කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ loans and advances වැඩි කරගෙන තියෙන්නේ මේ ණය ගැනීමෙන් කියලා අපිට ඇනලයිස් කරන්න පුළුවන් ඩිපොසිට්ස් වලට වඩා. මොකද ඩිපොසිට්ස් වැඩි වීමේ රේට් එකට වඩා loans and advances වැඩි වීමේ රේට් එක වැඩි. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේගොල්ලෝ loans interest rate ගෙවන loans වලට අනුව තමයි loans and advances අර customers වලට දීලා තියෙන්නේ. ඉතින් බලමු අපි මේක risk තත්ත්වයක් තියෙනවද කියලා. සමහරක් වෙලාවට interest rates වෙනස් වුණොත් මේක financially බලපාන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ loans and advances වැඩි කිරීම තුලින් අපිට දක්න ලැබෙන්නේ ඉදිරි අවුරුදු තුලදී interest income එක මේගොල්ලන්ගේ වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම debt to equity ratio එක පැහැදිලිවම මොකද දක්වන debt to equity ratio එකෙන් උත් මේ 2025 මාස 9 තුලදී 363% බවට පත් වෙලා තියෙනවා. නමුත් 2024 දී 109ට දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩිලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ අනිවාර්යෙන් loans අරගෙන තියෙනවා මේ loans and advances customers ට දෙන්න. ඒක capital adequacy ratio එකේ tier 1 එකේ අඩුවීමක් දක්වලා ලැබෙනවා 2020ට සාපේක්ෂව. ඉතින් මම පෙර වීඩියෝස් වල tier 1 total capital adequacy ratio ගැන ඇනලයිස් කර පැහැදිලි කිරීමක් කරා. ඉතින් ඒවා ඕන නරඹන්න. ඊළඟ පස්සේ මේක ඇවිල්ලා අර shocks වලට කියන්නේ resilient ගතිය තමයි පෙන්වන්නේ කම්පැනි එකේ. ඉතින් ඒක අඩුවීමක් දක්වලා ලැබෙනවා. නමුත් ස්ටෑන්ඩඩ් එකට වැඩියෙන් තියෙනවා 10% තමයි සාමාන්‍ය සෙන්ට්‍රල් බැංක් එකේ තියාගන්න කියලා තියෙන්නේ. ඒ වගේම capital adequacy ratio එකත් 15.8% වලට අඩු වෙලා තියෙනවා මේ 2020.5 තිබ්බ එක. එතකොට impaired loans and ratio in non-performing loans 2024 5.9 recent annual report එකේ 2024ට අවසන් වෙන අවුරුද්දේදී 5.9 තිබ්බේ 2024 6.2 තිබ්බේ. ඒතර 5කින් අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒකත් හොඳ දෙයක්. ඒ කියන්නේ දෙන loans වල quality එක වැඩි වෙලා තියෙන බව තමයි අපිට හැඟෙන්නේ. ඒ වගේම net asset value per share 2025 දෙසැම්බර් 31ට අදාළව 72.6 තමයි තියෙන්නේ. එතකොට 2024 මාර්තු 31ට අදාළ 64.2 13% increase එකක් අපේ net asset value එකේ දක්නට ලැබෙනවා. cash flow statement එක අපි analyze කළොත් net cash flow from operating activities cash outflow එක 38.2 billion report කරලා තියෙනවා. ගිය අවුරුදු 2.09 billion inflow එකක් තිබ්බේ. එතකොට මේ අවුරුද්දේදී වැඩියෙන් cash අඩියට කියලා දෙනවා. දැන් ණය දෙන ප්‍රමාණය වැඩි වෙනකොට cash outflow එක operating activities වලින් අඩු වෙන්න පුළුවන්. නමුත් මේක ඉදිරියේදී net interest income එක generate කරන්න පුළුවන් කම්පැනියට. net cash flow invest from the investing activities ගත්තොත් 0.27 billion තිබ්බ එක මේ 2025 0.36 බවට cash net
plus outflow inflow එකක් තියෙන. එතකොට net cash from the financial activities බලුවොත් 41.6 inflow එකක් තියෙනවා comparatively 2020 2.09 inflow එකක් තිබ්බේ. එතකොට financial activities පැත්තෙන් 41.6 billion inflow එකක් තියෙනවා. එතකොට net interest in cash and cash equivalent during the year එතකොට total net increase එක බලුවොත් 2.9 billion inflow එකක් තියෙනවා. 2024 දී 0.26 inflow එකක් තියෙන. ඉතින් cash inflow එක වැඩිලා තියෙනවා valuable finance එකේ. අතර ෆයිනෑන්ෂල් අපි highlights බලමු අවුරුදු 10ක් තුලදී මේගොල්ලෝ කොහොමද perform කරලා තියෙන්නේ කියලා. බලමු 2024 දී අපි ඉස්සර කතා කරා gross income එක 20.02 billion තියෙද්දී 2015 දී 2.89 billion. ඒකට ඇත්තටම ඔයගොල්ලෝ දකින්න පුළුවන් 10 ගුණයකට වැඩියෙන් gross income එක වැඩිලා තියෙනවා. profit before tax එකත් 4.64 වලට ඇවිල්ලා තියෙනවා 2015 දී 0.03 billion වල තිබ්බ එක. profit after tax ගත්තොත් 2.14 billion එක තිබ්බේ 2024 දී 2015 දී 0.37 තියෙන්නේ. ඉතින් වර්ධනයක් අවුරුදු 10 තුලකදී දක්නට ලැබෙනවා. change in profits අපි බැලුවොත් ඔයගොල්ලන්ට පැහැදිලි දකින්න 2020 19 20 තමයි අඩු වර්ධනයක් දක්නට ලැබෙන. ඊට පස්සේ 2023 දී මම හිතන්නේ නෙගටිව් profit after tax එකක් තමයි අඩුවීමක් දක්නට ලැබෙනවා 2022ට සාපේක්ෂව. ඊට පස්සේ මම හිතන්නේ 2024 දී growth එකක් අපිට දක්නට ලැබෙනවා. total assets ගත්තොත් ඔයගොල්ලෝ දකින්න පුළුවන් total assets වල වර්ධනයක් තියෙනවා 93.16 2024 දී. එතකොට total 2015 දී 6.89 මේක 100 billion range එකට අවිල්ලා තියෙනවා. total assets අතින් deposit from customers උත් වැඩි කරගෙන තියෙනවා 58.64 billion වලට. 2015 දී 12.12 තිබ්බ එක. loans and advances උත් මේගොල්ලෝ වැඩි කරගෙන තියෙනවා. deposits from the customers වැඩි වෙන ගමන්ම 57.89 වලට වැඩි කරගෙන තියෙනවා 2015 දී 3.3 එනත් වශයෙන්ම කිව්වොත් 10 ගුණකට වඩා වැඩි ප්‍රමාණයක් loans and advances වැඩි කරලා තියෙනවා. ඉතින් revenue එක generate කරගන්න return on equity බැලුවොත් 2024 16.54 තිබ්බ එක 2023 12.08. එතකොට 2024 24.62 2020 වල ඉඳන් return on equity එක අඩුවීමක් දක්නට ලැබෙනවා. 2024 වෙනකොට බලමු අපි ඉදිරියටත් ඒක වර්ධනය කරගෙන යන්න පුළුවන් වේද කියලා. ඒතර earning per share ගත්තොත් earning per share එකත් 2024 දී 9.10 rupees and 10 cents වලට තියෙන එක 2015 දී 2 rupees and 24 cents. ඉතින් අත වශයෙන්ම 5 ගුණයකින් වැඩිලා තියෙනවා almost. dividend per share ගත්තොත් මේකෝ dividends continuously වගේ 2015 2020 19ට බෙදලා නිකුත් කරලා දෙනවා. ඊට පස්සේ 2021 දී dividend 6ක dividend per share එකක් නිකුත් කරලා තියෙනවා. නමුත් ඊට පස්සේ 2022 2023 දී 2024 දී නම් නිකුත් කරලා නැහැ. net asset value per share ගත්තොත් net asset value එකත් 55.10 cents තමයි 2024 දී report කරලා තියෙන්නේ. 2015 දී 9.11 ඒ කියන්නේ almost 5 times වලින්ම net asset value එක company value එක 5 ගුණයකින් වැඩි කරගෙන තියෙනවා අවුරුදු 10ක් තුලදී. ඉතින් මේකත් හොඳ තත්ත්වයක්. valuable finance ඉදිරියටත් මේ වැඩි වීමක් සිදු වෙන්න අපි බලන්න පුළුවන්. හරි. මේ shareholders ලා ගත්තොත් මේ 20 major shareholders ලා ගත්තොත් valuable investment private limited අපි ඉස්සෙල්ලා කතා කරලා 51.44% එකක් තියෙනවා. එතකොට KD Pereira එතකොට KDA Pereira මේගොල්ලෝ building shares තියෙනවා. ඉතින් public කට shares ගත්තොත් 13.44% එකක් තමයි තියෙන්නේ. මේ තමයි major shareholders ලා. එතකොට මේ වීඩියෝ කරනකොට valuable finance එකේ stock එකේ price එක තිබ්බේ 147.50කට. ඔයාලා market value ratios අපි analyze කරොත් earning per share එක analyze කරලා 25ට 14.77 current price එක 108ක් වගේ තමයි තියෙන්නේ. එතකොට P ratio එක ගත්තොත් 7.31 තියෙනවා. price to book value එක current value 1.5%. ඒකෙන් තියෙනවා මොකද අපි බැලුවා book value එක 70 range එකේ තියෙනවා. එතකොට industry P ratio එක ඇවිල්ලා 8.1. එතකොට industry price to book value එක 1.2. එතකොට අපිට මේක industry
price book value එකත් එක්ක company price book value එක analyze කරලා ගත්තොත් price එක අපි analyze කරලා expected price with the market price book value 87 වගේ තියෙන්න පුළුවන් expected price with the market P ratio අපි market P ratio ඉස්සෙල්ලා කතා කරා 8.1 කියලා එතකොට ඒකත් එක්ක market price එක අපි analyze කරොත් 19.64 වලට වගේ අපිට expect කරන්න පුළුවන් market P ratio එකත් එක්ක ඉතින් මේ අතර වගේක තියෙන්න පුළුවන් මම දැක්කා ගිය මාසෙට කලින් මාසේ වගේ 128ටත් 120ට උඩින් price එක reach කරා ඉතින් බලමු අපි මේක මේ value එක අනුව කොහොමද මේකේ price එක ඉදිරියට යන්නේ කියලා ඉතින් හැමෝටම බොහොම ස්තුතියි thank you for watching the Fina Academy YouTube channel ඉතින් කවුරුහත් තාම subscribe කරලා නැත්නම් මේ channel එක subscribe කරන්න ඉදිරියට ඕගලන්ට මේ financial CS එකේ තියෙන financial report සම්බන්ධ analysis එකක් ගන්න පුළුවන් දැනුම වැඩි කර ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ දෙපස දකින්න පුළුවන් තවත් මේ කලින් කරපු වීඩියෝස් මේවත් නාරවල ඔබේ දැනුම වැඩි කරගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එක අපි කරනකම් හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් අපි නැවත